ඉතින් සුබ දවසක් කියන සියලු දෙනාට ගුඩන් ටාග් මගේ නම වර්නන් මම ජර්මන් භාෂා ගුරුවරයෙක් ඒ වගේම ජර්මන් භාෂා සංචාරක මාර්ග උපදේශකවරයෙක් tour guide German speaking tour guide lecture කෙනෙක්. හරි. ඕකේ මම ගැන මම වැඩි විස්තර කියන්නේ නැහැ. ඉතින් මම අද ඔයගලන්ට අරගෙන ආවා මගේ පළවෙනි ජර්මන් භාෂා වීඩියෝ එක. බලමු එක මොකක්ද කියලා. මටත් මගේ මේ අවුරුදු 25ක ජර්මන් භාෂාවත් එක්ක තියෙන අත්දැකීම ඇත්තටම මට හිතුණා ෂෙයා කරගන්න මගේ මේ ලාංකික දූ දරුවන් සහ අනිකුත් ඒ වැඩිහිටි සියලු දෙනා සමග ජර්මන් භාෂාවට ලැබියාවක් දක්වන ජර්මන් භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන එහෙම නැත්නම් ජර්මන් භාෂාව දැන්ටමත් ඉගෙන ගනිමින් ඉන්න ඒ සියලු දෙනාට හෙල්ප් එකක් වෙන්න තමයි මම මේ ජර්මන් භාෂා channel එක නිර්මාණය කරේ. ඉතින් මගේ මේකේ පරමාර්ථය වෙන්නේ මේ ජර්මන් භාෂාව මේ සියලු දෙනා අතරට ගිහිල්ලා මම දැක්කා ජර්මන් භාෂාව තව ගුරුවරු ගන්නන එක හොඳයි. ඇත්තටම හරි ෂෝක් අගය කරන්න ඕන දෙයක්. ඉතින් මම අලුත්ම දෙයක් ගෙනාවා මගේම කියලා හැකියාවෙන් මගේ ස්කිල් එකෙන් මම උගන්වන්න උත්සාහ කරන ඕගලන්ට මගේ අවුරුදු 25ක එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් මම ඕගලන්ට ගේනවා විවිධාකාර වීඩියෝ කියන්නේ විශේෂ කියන්නේ බේසික් ලෙවල් එකේ ඉඳලා ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වා බොහොම සරලව පැහැදිලි කරලා දෙමින් ඕගලන්ට මම පාඩම් ජර්මන් භාෂා පාඩම් ගෙන එන්න උත්සාහ කරනවා. ඉතින් මම අද ආවා මගේ පළවෙනි පාඩමත් එක්ක ඒක තමයි වෙක්සල් ප්‍රෙපොසිෂන්. වෙක්සල් ප්‍රෙපොසිෂන් කියන නිපාතය. මොකද්ද මේ වෙක්සල් ප්‍රෙපොසිෂන් එකක් කියන්නේ? මේක අර අපි කියන changing preposition එකක් කියලා. මේක මාරු වෙනවා වෙනස් වෙනවා. පළවෙනි එක කියන්නේ අකුසාටිව් කේස් එකෙන් කියනකොට වෙන විදියක් ඊට පස්සේ ඒක ඩාටු වෙනකොට ඒක තව විදියකට මාරු වෙනවා. ඉතින් ඕක ගොඩාක් අයට ගැටලුවක් තිබ්බා මේ වෙනකොට. මගින් අහලා තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි නෝක මේ මං අද ගේන්න ඕගලන්ට ඉන් කියන වෙක්සල් ප්‍රෙපොසිෂන් එක. ඒතකොට මේ ඉන් කියන්නේ මේක ඉන් එක ඉන්ඩේම් වෙන්නේ කොහොමද? ඉන්ඩේන් වෙන්නේ කොහොමද? ඉන්ඩස් වෙන්නේ කොහොමද? ඉන්ඩී වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන ඒවා ළමයින්ට මේ වෙනකොට ඔය A2 to B1 B2 level එකේ ඉන්න ළමයින්ට පවා මේක ගැටලුවක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මගේ ළමයි මගෙන් අහලා තිබ්බා සර් පුළුවන් නම් අපිට මෙන්න මේ වෙක්සල් ප්‍රෙපොසිෂන් ටිකක් අපිට මේ කියලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම මත තමයි මම අද මේ වෙක්සල් ප්‍රෙපොසිෂන් ඉන් කියන නිපාතය මම ඕගොල්ලන්ට පළවෙනි එක හැටියට ගෙනාවා. බලමු කොහොමද මේ ඉන් කියන නිපාතය අපි හරියටම වාක්‍යයකට දාලා ඒ වාක්‍ය කොහොමද හදාගන්නේ කියන එක බලමු. ඕකේ රයිට්. ඕගොල්ලෝ මම මෙතන ලියලා තිනවා වාක්‍ය තුනක්. එකක් තමයි වෙක්සල් ප්‍රෙපොසිෂන් එක මම පාවිච්චි කරලා තිනවා මස්කියුලින් එකට. හරි. මස්කියුලින් අවස්ථාවට තව දෙවෙනි වාක්‍යය මම පාවිච්චි කරලා තිනවා වෙක්සල් ප්‍රෙපොසිෂන් එක ෆෙමිනින් අවස්ථාව අරගෙන. ඊට පස්සේ මම තුන්වෙනි වාක්‍යය අරගෙන තිනවා වෙක්සල් ප්‍රෙපොසිෂන් එක නොයිට්රුම් එහෙම නැත්නම් නපුරුෂක ලිංග අවස්ථාව අරගෙන. හරි. බලමු කොහොමද මෙන්න මේ ඉන්ඩේන් වෙනවා, ඉන්ඩී වෙනවා, ඉන්ඩස් වෙනවා. බලමු මේ කොහොමද අපි සරලව හරියටම දැනගන්නේ කොහොමද කියලා. ඕකේ සරල සිංහලෙන්. හරි. ඕකේ. මම ලියලා තියෙන පළවෙනි එක ich gehe in den Tempel. ඕකේ. ඕක දැන් දන්නව කට්ටිය කියනවනේ ich gehe in den Tempel. හැබැයි in den එක හැදිච්ච විදිය සමහර ළමයි දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. අර වාක්‍ය කියන්න ඕනාවට කියන ich gehe in den Tempel පුරුදු වෙලා තියෙනවා. නමුත් in den එක හැදිච්ච විදිය තමයි ප්‍රශ්නයක්. ඒකට මෙතන දෙවෙනි වාක්‍යය ich gehe in die Post. in die Post. ඒ පාර එක වෙනස් වෙලා in die Post වෙලා. අරක ඉන්ඩේන් වෙලා මේක ඉන්ඩී පෝස්ට් වෙලා. තුන්වෙනි වාක්‍යයේ තියෙනවා ich gehe in das Haus කියලා. එතනදී ඒක ආයි වෙනත් විදිහකට වෙනස් වෙලා. ඉතින් බලමු කොහොමද මේවා වෙනස් වෙන්නේ කියලා. හරි. ඕකේ. මෙච්චරයි තියෙන්නේ. ලේසි. ජර්මන් අමාරු නෑ. ජර්මන් ලේසි. හරි. ජර්මන් අමාරු නෑ. ජර්මන් ලේසි. හරි. බය වෙන්න එපා ගැන. පැහැදිලිව ඔයගලන්ට මේක මම ක්ලියර් කරලා දෙන්න. හරි. ඕකේ. ඉන්ඩේන් ටෙම්පල් තියෙනවනේ මෙතන. ටෙම්පල් කියන්නේ මෙතන මස්කුලින් එකක්. ඒ කියන්නේ පුරුෂ ලිංග එක. ඒක පුරුෂ ලිංග
පොදු ස්ථානයක්. ඒතර පුරුෂ ලිංගයේ වලට අපි ඇතුළකට යනවා නම් අපි in එක් අපි මෙයා ඩෙයා ටෙම්පල් නේ. මෙයාව ඩේන් කරගන්න. මොකද අකුසටියුනේ. හරි. මෙයා ඩෙයා ටෙම්පල්. ඒතර මේ in කියන්නේ වෙක්සල් ප්‍රපොසිෂන් එකක්. එයත් එක්ක අපි මේ අර වගුවේ ඔයගොල්ලෝ දන්නනේ වගුව ඩෙයා ඩේන් ඩේම් එක dd ඩෙයා ඩස් ඩේම්. ඒ වගු ඔයගලන්ට මම කියන්න ඕනේ නෑනේ. ඒක ඔය A2 ඉඳලා D1 level එකේ B2 level එකේ ළමයි දැන්ටමත් ඒ වගු ගැන අවබෝධයක් තියෙනවා. හරි. ඕකේ මම මෙතන ලියලා පෙන්නන්නේ නැහැ. හරි. ඔයගොල්ලෝ නිකන් හිතන්න. ඒතර අර ඩේන් ඩෙයා ඩේන් මස්කියුලින් එකේනේ. මස්කියුලින් එකේ ඩේන් කෙනාව තමයි මෙතනට ඉන්න එක ගන්න. හරි. මම යනවා පන්සලට. පන්සලට කියන්නේ පන්සලට නෙවෙයි පන්සල ඇතුළට. හරි. අන්නේ ඔන්න ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම කතාවක්. මම මේ ගෙදර ඉඳගෙන පන්සලට යනවා කියන්නේ ඉස්ගේහ සුම් ටෙම්පල්. ඒක සුම් ටෙම්පල්. ඉස්ෆාර සුම් ටෙම්පල්. ඉස්ෆාර සුම් බානෝ. ඉස්ගේහ සුම් බානෝ. ඒ සුම් ඔන්න ඕක පටල ගන්න එපා. ඔන්න ඕක තමයි ගැන ළමයින්ට තියෙන ගැටලුව. මෙන්න මෙතන තියෙන ප්‍රශ්න මෙන්න මේ ගැටලුව මෙන්න මේකයි. හරිද? ඔක දැම්මම ඔයගලන්ට පුළුවන් මේක निराකරණය කරගන්න. එක්සැම්පල් එකක් ගත්තොත් මං ඉන්නවා පන්සල ඉස්සරහා. පන්සල ඉස්සරහා කියන්නේ පන්සල ඇතුළට යන්න දැන් මං හදන්නේ. හරිද? කවුරු හරි මයෙන් අහනවා was machen Sie hier? හරිද? ජර්මන් කෙනෙක් අහන්න පුළුවන්. ජර්මන් වල was machst du hier? නැත්නම් was machen Sie කියලා C form එකෙන් මගේ ස්ටුඩන්ට් කෙනෙක් අහන්න පුළුවන්. ඕකේ. මං කියනවා ich gehe in den Tempel. මම මේ පන්සල ඇතුළට යන්න ඉන්නේ. ich gehe in den Tempel. මම පන්සල ඇතුළට යනවා. පන්සල ඇතුළට in den. හරි? ඇතුළට යනවා. හරි? ich gehe in den Tempel. පන්සල ඇතුළට යන්නේ. හරි? පැහැදිලි? එතකොට ඔයා ස්ටේෂන් එකක් ඉස්සරහා හිටියත් ඒකෙත් der Bahnhof නේ. එතකොට Bahnhof එක ඇතුළට ස්ටේෂන් එක ඇතුළට යනවා නම් ඔයා එළියේ ඉඳගෙන ඇතුළට යනවා නම් ඔයා කියන්නේ ich gehe in den Bahnhof. හරි? පැහැදිලි? ඔව්. ඒ වගේ සියලුම මස්කියුලින් පොදු ස්ථාන මස්කියුලින් පුරුෂ ලිංග එකක් වෙනවා නම් ඔයා ඒක තුලක් ඇතුළට යනවා නම් ඔයා බය නැතුව in den කියන්නේ. හරි? ඒ ස්ථානේ ළඟ ඉඳගෙන. හරි? දුර ඉඳගෙන නෙමෙයි. දුර ඉඳගෙන කිව්වොත් ඒක වෙනස් වෙන එක වෙනම කතාවක්. ඒක මම ඔයගලන්ට වෙනම පාඩමකදී කියලා දෙන්නම්. ඒක ඇවිල්ලා සූ එක සුම් වෙන හැටි. ඊට පස්සේ සූ එක සුව වෙන හැටි. ඒක වෙනම පාඩමක්. හරිද? අපි අද කන්සන්ට්‍රේට් කරමු මෙන්න මේ in කියන වෙක්සල් ප්‍රපොසිෂන් එකට. හරි දෙවෙනි වාක්‍යය ගන්න. දෙවෙනි වාක්‍යය ඔයගලන්ට තියෙනවා ich gehe in die Post. අතන in den Tempel මෙතන in die Post. හරි අප්‍රංශ කතාවක් නේ. හරි බලමු. ලේසි අමාරු නෑ. මෙතන in die Post වෙලා දින්න මේක ඇවිල්ලා මොකද්ද? ආටිකල් එක D මෙයාගේ මොකද්ද? D post එකේ post office එකේ ආටිකල් එක D post. එතකොට ich gehe in die Post. මම post office එක ඇතුළට යනවා. හරිද? ඉතින් බලන්න වගුවේ ඔයගලන් දන්නවා නොමිනේටිව් එකක් D, අකුසටිව් එකක් D, ඒ දෙකම D. ඒ නිසා ඔයගලන්ට ඒකෙන් D එක ඕන එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හැම වෙලෙම හිතන්න අපි ගන්න මේ අකුසටිව් කේස් එකේ D ව කියලා. හරි? එහෙම ගන්න. ඕකේ. ich gehe in die Post. හරි. ඒකත් මම ඔයාලට උදාහරණයක් දෙන්නකෝ. මං ඉන්න post office එකේ ඉස්සරහා. හරි? මට දැන් post office එක ඇතුළට යන්න ඕන. හරි? මම මොකද කියන්නේ? ich gehe in die Post. මම post office එක ඇතුළට යනවා. ich gehe in die Post. හරිද? එතන D post නේ. එතකොට අපි ආවේ in එක D දා ගන්නවා එතනට. අර D ව ගේනවා එතනට. හරිද? ich gehe in die Post. එතන බැංකුව ඉස්සරහා ඉන්න එක D bank, ich gehe in die Bank. මම බැංකුව ඇතුළට යනවා. හරි? මම පාසල ඉස්සරහා ඉන්න පාසල ඇතුළට යන්න හදන ich gehe in die Schule. හරි? ඔය ආදී D වෙන ඒවා in D කරගන්න ඇතුළකට යනවනේ. හරි? der වෙන ඒවා in den කරගන්න. හරි? ඔය දෙක දැනට බලමු අපි. මෙන්න මේක ich gehe in das Haus. ඕක මොකද්ද? ඒක in das Haus. ඒක මොකද ඔයගලන්ට ඒක එතන වෙලා මාරු වෙලා තින්න හේතුව මෙතන das Haus එක මෙයාගේ ආටිකල් එක das Haus. house එකේ ආටිකල් එක das Haus. එතකොට ඔයා අරකේ බලන්න වගුවේ das නොමිනේටිව් එකක් das අකුසටිව් එකක් das. එතකොට ඔයා in das ich gehe in das Haus. ඕකේ. එක්සැම්පල් එකක් හැටියට මම ඉන්නෝ ගේ ඉස්සරහා. ගේ ඉස්සරහා ඉන්නෝ. ගේ ඉස්සරහා ඉඳලා මම දැන් ගේ ඇතුළට එන්න හදන්නේ. හරිද? මම මොකද්ද කියන්නේ? මම කියාගෙන ඉන්නේ ich gehe in das Haus. හරි? ich gehe in das Haus. මම ගේ ඇතුළට යනවා. පැහැදිලිද? ඔයගලන්ට එක ටික කරලා in das එක ins දාන්න පුළුවන්. ඕකේ. මම මෙතන දාන්නම් in das Haus ins. හරි? මෙතන in den එක එහෙමම තමයි. එතකොට in die Post එකත් එහෙමමයි. මෙතන in das Haus ඔයගලන්ට කෙටි කරගන්න පුළුවන් ich gehe ins Haus.
පැහැදිලිද? ඒ වගේ තමයි මෙන්න මේක මතක තියාගන්න පොදු ස්ථානයක් ඇතුළට යනවා නම් ඒ පොදු ස්ථානය පුරුෂ ලිංග නම් ඉන්ඩේන් කියලා දානවා. පොදු ස්ථානයම දාන්න. ඒ පොදු ස්ථානයේ ස්ත්‍රී ලිංග නම් ඉන්ඩී, පොදු ස්ථානයේ නපුංසක ලිංග නම් ඉන්ඩස්. එහෙම නැත්නම් කෙටි කරලා අපි ඉන්ස් දානවා. හරි. එතකොට පැහැදිලිද ඔය ටික? හරි. මේක තමයි මේ දැන් වෙක්සල් ප්‍රොපොසිෂන් එකේ නොමිනාටිව් අකුසටුවේ අවස්ථාව. හරි අකුසටුවේ අවස්ථාව. එතකොට මේකේ ඩාටුවේ අවස්ථාවක් තියෙනවා. දැන් ඔයා ගිහිල්ලා යනව තාම මූවමන්ට් එක කළා නැහැ. දැන් මේ මූවමන්ට් එක කරන් තාම ගියේ ඇතුළට ගියේ නැහැ. පන්සල ඇතුළට ගියේ නැහැ. පන්සල ඇතුළට යමින් ඉන්නේ. පෝස්ට් ඔෆිස් ඇතුළට යමින් ඉන්නේ. ඒතර මූවමන්ට් එක ඔයා කරමින් ඉන්නේ. මූවමන්ට් එක කළා ඉවරනාට පස්සේ ඒක වෙනස් වෙනවා. අන්න ඕකට තමයි කියන්නේ වෙක්සල් ප්‍රොපොසිෂන් එක. ඒක ඩාටිව් වලින් අපි තියෙනවා. දැන් මේක අකුසටුව වලින් තිබ්බා. අකුසටුව අර වගුවේ ඒ ටික අරගෙන තිබ්බා. ඊට පස්සේ අපිට ඩාටිව් අර වගුවේ ඩාටිව් කේස් එක අරගෙන මෙතනට තියන්න වෙනවා. හරි. ඒකට මම වෙනම පාඩමක් තියෙනවා. ඒක වෙනම පාඩමක්. ඒකේ next මේකේ next එක ඊළඟ පාඩමේදී මම ඔයගලන්ට ඒක පැහැදිලි කරන්නම්. හරිද? ඒකත් ලේසි. මම හිතනවා ඔයගලන්ට මේක help එකක් වෙයි කියලා මේ පාඩම. එතකොට මේක ප්‍රශ්නයක් තිබුණ අයට ඒ ප්‍රශ්න අද निराකරණය කරගන්න පුළුවන් උනායි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මාත් එක්ක රැඳී සිටින්න. මගේ ඊළඟ වීඩියෝ එක මම ඔයගලන්ට ගේනවා ඉක්මනින්ම මේ ඉන්ඩේන් එක ඒ කියන්නේ මේ වෙක්සල් ප්‍රොපොසිෂන් එකේ ඩාටිව් කේස් එක දාලා අපි ප්‍රශ්න හදන එක තමයි වාක්‍ය හදන එක මම ඉක්මනින්ම ඔයගලන්ට ගේනවා. මාත් එක්ක රැඳී සිටින්න. ඔයගොල්ලෝ මගේ මේ channel එකට ලැබියාවක් දැක්වුවා නම් ඔයගලන්ට help එකක් වුණා නම් like එකක් දාලා channel එක share කරලා subscribe කරන්න. So, dann wünsche ich euch allen einen schönen Tag noch. Wir sehen uns bald. Ne? Auf Wiedersehen. Tschüss. Tschüss.